අපි කොහෙද යන්නේ? ඈ කොහෙද යන්නේ? අපි කොහෙද යන්නේ කියන්නේ? කොහෙද යන්නේ? බූම් යනවා කියන්නේ. යාළුවනේ ඉතින් අද ෆැමිලි සෙට් එකම කැදාගත්තා අනුරාධපුරේ. එළියට දැම්මාම හරිම දඟයයි. ඉස්සරහින් සෙට් එකම ලස්සන ලොකයක් දාන්න මේ සැරේ. තව මගින් සෙට් වෙනවා තවත් පිරිසක් ඉන්නේ. ඒ වෙලේ කියන්න කවුද කියලා. ඉතින් ජයවේවා. අපේ පුංචි වාහනේ ආතන් මේ වෙන්නේ. ආතන් පිටිපස්සේ ගන්න 100 දෙන්න ගන්න සාදු කියන්නේ 100 සාදු කියන්නේ හරිද කොහොම හරි මලකුත් ගත්තා ගිහිල්ලා ඈසුද පොලේ කො බලන්න කොට්ටේ අඩේ කොහෙන්ද බලන්න ඊයෝ අඩේ පිටිපස්සට වැටේ ඊය කො මල ගේන්න මට කො මල මට දෙන්න යා ලස්සන කො mana umaya deh mana deh motor hari ini lagi ini dia Mami මේ දානවා මේක ඔය දාන්නේ YouTube එකේ මම ඉතින් මේ යාළුවනේ සෙට් එකම අද අන්දාරිපුරේ උඩමළුව ඇඳ පුදා ගන්නවා. ඉතින් අපේ නංගිත් මේ ගමනට එකතු වුණා මගෙන්.
එයාලා පුත්තලෙන් ඉඳලා ඒ මන් රතපුරේට ආවා. ඉතින් අපි උඩමළුවේ ඉන්නේ. साधु क्या साधु अरे अरे साधु ඉස්සරහට යන් ඊළඟට අපි යන්නේ අපි ඊළඟට යන්නේ කොහෙද? ඊළඟට කොහෙද යන්නේ? රුවන්වැලිසෑය යන්නේ. ඉතින් අපි ඊළඟට රුවන්වැලිසෑයට යන්නේ. ඉතින් මේ නංගි මොනවද කියන්න දෙන්නේ අද මේ මට හරි රස්නේ. අද කවුද කොහොමද ඉඳලා ඉන්න ගොඩක් සතුටුයි. මසිනේ මොකද්ද කියන්න දෙන්නේ මේ ගැන? මට නැහැ ගහන්න බෑ. තාත්ති මොකද කියන්නේ අද මට ඉතින් සතුටුයි. ඉතින් මම දරුවොත් එක්ක ඇවිල්ලා මහා බෝධිය වලගෙන ඊළඟට රුවන්වැලිසෑය වල පුදාගෙන ඉතින් අපිට ඉතින් ආශිර්වාද කරගන්න තමයි ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ. අපි මොකද කියන්නේ? අද කවුරුද සතුටින් හයදා වගේ සතුටින් මැද ඉන්න ලැබෙන්න ඕනේ. කිසි කරදරයක් නැතුව සතුටින් ඉන්න ලැබෙන්න. මම හැම දිනුනේ ආශිර්වාදය තමයි අපිට ගොඩක්ම වටින්නේ.
ඔබගේ ආශිර්වාදයත් එක්ක අපි ඉස්සරහට යන්නේ. ආදරේ හැමෝටම. ඉතින් වන්නසෑ ළඟින් අපි ඊළඟට සෙට් වෙමු. දැන් අපි යන්නේ අපේ පුටාර එක මේ තියෙන්නේ. අපි පුටාර එක මේ නංගිලා බයික් එකේ ආවේ. ඉතින් මෙයාලගේ වාහනේ හැදෙත තියෙනවා. ඉතින් ඔන්න අපේ සෙට් එක ඊළඟ වන්නසෑ ළඟින් මේ පුංචි වාහනය ඊළඟ පාර ලොකු වාහන අරගෙන මගේ දරුවන්ගේ රැකී රස්සාව ලොකු වාහන අරගෙන ඉඳ ලැබෙන්න ඕනේ කියලා ඉතින් මේ ප්‍රාර්ථනාව අනිවාර්යෙන් අම්මා කෙනෙක්ගේ තාත්තා කෙනෙක්ගේ ආශිර්වාදය කියන්නේ ඒක තමයි මාරම වැදගත් වෙන්නේ. ඉතින් ඒ ආශිර්වාදයත් එක්ක තමයි ජීවිතේ ඉස්සරහට යන්න තියෙන්නේ. ඉතින් ආදරේ හැමෝටම ජය වේවා. ඉස්සරහින් ආයෙ හම්බෙමු සෙට්ටම් වීඩියෝ එකකින්. ආදරේ හැමෝටම. මේ දැස්මා පොඩි නඩමු දාගෙන දැන් අපේ පුටාරගේ අපි චූටි සුදුගෝලේ අපේ කට්ටිය යනවා. ඉතින් නංගිගේ යාළුවනේ දැන් අපි රුවන්වැලිසෑයේ ඉඳපු ගානේ කාර්ය සෙට් කරලා යාළුවනේ ඉතින් ඔන්න ආවා සම්පූර්ණ බලන්න. ඉතින් ඔන්න දැන් අපි සම්පූර්ණ බලන්න ඇවිත් ඉන්නේ. ඉතින් යකුල කුකුණක් වන මේ වික්ෂුන් වහන්සේලාගේ ජල භාවිතය පිණිස ඉදිකර ඇත. පළමුවන රජුගේ කාලයට අය බව විශ්වාස කරනු ලැබේ. සම්පූර්ණයෙන්ම ගලින් කරලා තිබෙන මෙහි එක් පොකුණක් මීටර් 40 වැඩි කිරීම 15.5 ප්‍රමාණයද අනෙක් මීටර් 27.7ක් 15.5 ප්‍රමාණයද යුක්ත වේ. පොකුණට ජලය සැලවීම වෙනස උසස් තාක්ෂණික ක්‍රමවේදයක් අනුගමනය කර ඇත.
පස්සේ තමයි මේවා ඉරා තියෙන්නේ. නේද සුදු බෝලේ පේනවනේ. ආපු විදිහ නෙවෙයි දැන් ඉන්නේ. වට ඇවිත් ඉන්නේ නුවර වැවෙන් නාගන්න තමයි හදන්නේ මේකට ආවේ. ඉතින් ඈතින් පේනවා රුවන්වැලි සෑය බයාගේ රූපාරාමයේ ටිකම පේනවා. ඉතින් ඔන්න පේනවනේ සුදු බෝලේ චූටි දෙන්න හොද්දට වැඩ ඉතින්. ආදරේ හැමෝටම ඊළඟට ට්‍රැවල් කරන්න හදන්නේ කෙලින්ම පුත්තලම්. අනේ සෙට් එකම නුවරවෙන් ආගෙන දැන් ආයේ අපි ට්‍රැවල් කරන්න යන්නේ කොහෙද ලොකු? පුත්තලම් බලා අපි සෙට් එකම. ඉතින් ලොකුම ලොං ට්‍රිප් එකක් දිගම ට්‍රිප් එකක්. ඉතින් එක දවසින් ඇත්තටම අනුරාධපුරේ ඇවිල්ලා තමයි අපි යන්න ඉඳන් හිටියේ. ඉතින් අංගිලා කියනවා එයාලා ගෙදරට යන් කියලා. ඉතින් අපි යනවා පුත්තලම් බීච්. ඊළඟට අපි හම්බෙමු මොකක් කරේ විශේෂ දෙයක් තිබ්බ බලන්න. ආව ට්‍රිප් එකේ එහෙම පිටින්ම වෙනස් වුණා. දැන් අපි ට්‍රැවල් කරන්න යන්නේ ආයෙත් පුත්තලමට. ඉතින් දැන් ලොං ට්‍රිප් එකක් වුණා. ඉතින් බලමු ඉස්සරහින් ලස්සන වීඩියෝස් එකක් දාන්න පුළුවන් වෙනවා.
කවුද බොලේ? දැන් ඔය ආයේ නෑ. එක්කෝ එතන ඉන්න ඕනේ. අපිට මිස්ටේක් කරන්න. මිස්ටේක් ගාලා තියන්න. හරි.
ඇවිල්ලා බලා ගන්න හොටෙල් එක. ඉතින් දැන් ඒක එතනම අර කොරෝනා වලින් පස්සේ ඒක බහලා තියෙන්නේ. ඉතින් මෙන්න පට්ට ලොකේෂන් එකක්. ඉතින් අපරාධ ඉතින් උඩැක්කි කියලා ඔයාලා ගහලා බලන්න. උඩැක්කි කියලා හොටෙල් එකක් තියෙනවා. පට්ට ලස්සනයි. ඇත්තටම එකයි හොටෙල් එක දෙකම එක ළඟ තියෙන්නේ. ලස්සන මල් අපරාධිතින් අපේ පුතානම් ඉතින් මාරම ආදල්ලයක් ගන්නවා ඉතින් පේනවනේ බිම තිබ්බ ගමන් යා එන්න සුදු බෝලි. ඉතින් ඇත්තටම මාරම ලස්සන තැනක් මෙතන. පූල් එක මෙතන පූල් එක මේ මෙන්න සුදු බෝලි. එනවනේ තියන්න බෑ බිම තිබ්බ ගමන් දුවනවා. එනවනේ පූල් එක. ඒ ඔක්කොම පට්ටම ලස්සනයි. Google එකේ ගහලා බලන්න උඩැක්කි කියලා. ඇත්තටම මාර ලස්සන තැනක් මෙතන. ඉතින් දැන් අතෑරලා තියෙන්නේ. ඉතින් අර කොරෝනා වලින් පස්සේම හොටෙල් එක වැහිලා ගිහිල්ලා එහෙම මේ වෙනවා. එහා පැත්තේ බීච් එක.